කැලේ හැංගිලා හිටිය මන් දන්නවා. අයියා මැරලා හැට පෙවුනා. නමුත් එළියට ඇවිල්ලා අයියව ගන්න බැරි වෙච්ච ඔබතුමා රද වෙච්ච ගැන මට හරි සතුටුයි. මගේ අවුරුදු 3-4ක් ආයු කාලේ තියෙයි. ඒ පණ තියෙනකන් මේ ජනාධිපතිකම අවුරුදු 5ක් තිබ්බත් කමන්නේ. මේක වෙනස් කරන්න. මේක වෙනස් කරලා මේ මිනිසුන්ට මේ ඉන්න පොඩි උන් එකෙක්වත් දන්නේ නැහැ ලංකාව ගැන. මේ මහයුන් හිටියට උන් මුලා වෙලා ඉන්නේ. ඔක්කොම මොඩේ කිව්වට කමන්නේ. මේ සියලු දෙනා මොඩේ ඉන්නේ. මොකෙක් හරි මොකක් හරි පෙන්නපු ගම ඒකට රැවටෙන එක එක පස්සේ දුවන දේවාල ගානේ කෝවිල් ගානේ වැඳ වැටි දන නමස්කාර කරන දෙපැයින් නැගිටින්න දන්නේ නැති කුසීත දීන පරාජිත අනුන්ගේ මතින් කාලා ජීවත් වෙන්න මානසි ගන්න පෞජාතියක් ඉන්නේ. මන් දන්නවා ඔබතුමාට මේ සැරේ 150 ඡන්ද දුන්නේ පාක්ෂිකයෝ. ඔබතුමාගේ පක්ෂයට ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ උන්ට නිකන් කන්න දෙන්නේ නැති එක පළවෙනි එක. දෙන්න හොඳ නෑ තමයි. නිකන් කන්න දෙන්න හොඳ නෑ. මම නම් කැමතිම නෑ අස්සසුම එක්කුටවත් දෙනවට. අස්සසුම ඕනේ මං අද තක්කාලි වික්ක රුපියල් 80000ක. ගිය මුරේ තක්කාලි තිබ්බා 1,50,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 1,30,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 80,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 10,000ක. කොල්ල කල්ලා විකුණලා මට සල්ලි ගෙනත් දුන්නා. තවත් තියෙනවා ලක්ෂ ගානක තක්කාලි ඉනි 2000 හිටෙව්වෙම. කැකිරි හිටෙව්වා කැකිරි වලින් ලක්ෂ 5ක් තිබ්බා. බඩිරු හිටෙව්වා බඩිරු වලින් ලක්ෂ 2කමාරක් තිබ්බා. පිපින්ජා හිටෙව්වා ඒක මන් දන්නේ නැතුව හිටෙව්වේ අලුතෙන්ම මං ඒ භෝගය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් මට පාඩුුනේ නැහැ. මං පිපින්ජා කෑල්ල ඇතෑරියා. අපේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතුමා ඉන්නවා. වසන්ත සමරසිංහ ඇමතුමා මම නිතරම පුන කියනවා ලංකාවේ නිෂ්පාදනයන්ට වටිනාකමක් දෙන්න ඒවා ආරක්ෂා කරන්න මේ අහිංසක මිනිස්සු කඩාගෙන ගිහිලා අලියන්ට කණ්ඩ දෙන්න හලන්ට කණ්ඩ දෙන්න නෙමෙයි මේව ඇදුවේ. ඒ හින්දා ඒවට සහායක් දෙන්න ලංකාවේ මොනවාවත් රට යවා ගන්න මගක් නැතුව මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ ලංකාව විතර පොසත් රටක් ලෝකේ නෑ. මන් ලෝකේ වටේ යනකොට බැලුවා කම්කුණ්ඩෝ වාගේ කබල්ලෑයෝ වාගේ වකුඩු වෙච්ච මිනිස්සු ඉන්න රටවල් තියෙන මහත්තයා මාස 8ක් අවුරුද්දේ මාස 8ක් මම වකුඩු වෙලා ඉන්නේ. කෝට් පොරවාගෙන බෙල්ලේ ඉඳලා දෙපතුලට යනකම් වෙලාගෙන ඉරක් දකින්න නෑ හඳක් දකින්න නෑ තාරකාවක් දකින්න නෑ අයිස් කුට්ටි ගොඩේ ඒකෙන් අත මිදෙනකොටම එවුන්ට පායලා ගිනි ගන්නවා. මා පව්කාර ලෝකයක් ඒක. රට ගිහිල්ලා ඉවරලා දවස් දෙකක් තුනක් යනකොට ඉගිල්ලිලා ලංකාවට එන්න හිතනවා. කුඹුක් ගහකට මැරුණත් කමන්නේ කියලා හිතෙනවා. ඒ තරම් වාසනාවන්ත පිම්බිමේ මේකලාට කණ්ඩ බැරි නම් මොකටද මේ ජීවිතේ? ඒ ජීවිතෙන් වැඩක් නැහැ. දැන් මට කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා මේ රට ජීවත් කරවන්න පහසු ක්‍රම තියෙනවා. ඒවට සහාය ඇතිව විවිධ කර්මාන්ත ඔස්සේ මේක ගොඩනගන්න ඔවුන්ගේ සහාය දෙන්න පුළුවන් කියලා රජයට ජනාධිපතිතුමනි සුදුසු තෝරන්න මේ රටට උදව් කරන්න කැමති අය සහභාගී කරවා ගන්න නව ව්‍යාපෘති නව සම්වර්ධන සැලසුම් මේක කුසිකාර්මික රටක්. මේකේ අඩි 20ක් 25ක් රතුදු මුරුපත් තියෙන්නේ. මහවැලි කැලණි කළු වලවේ මහා ගංගා ගලනවා සිරිපාදේ ඉඳලා බුදු සිරිපා සිඹිමි. ඒ ගලන දියැලි ඔක්කොම මේ වැව් බැඳි රාජ්‍යයේ 3600 පමණ මහ වැව් කුඩා වැව් කුළු වැව් බඳවලා මේක නිර්මාණය කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒකට කර්මාන්තයන් 64ක් 18 කට්ටුවක මිනිස්සු ගෙනල්ලා නිර්මාණය කළා. ඒ නිර්මිත ශ්‍රී ලංකාවේ කන්ද නැහැ කියනවා නම් අඳින්න නැහැ කියනවා නම් ජීවත් වෙන්න විදිහක් නැහැ කියනවා නම් ඒක පාපයක්. ඒක කරුමයක්. ඒක සාපයක්. ඒක කම්මැලියාගේ න්‍යායක්. ඒකේ යැලෙන්නේ නැතුව මේක ගොඩනගන්න මානසි ගන්න. ගොඩනගන්න හදනකොට ඒකට දිරිය දෙන්න. උදව් කරන්න.
කඩා කප්පල් කරන්න, කකුලෙන් අදින්න, විනාශ කරන්න හදන්නේ නැතුව නිදහසේ රටේ ජනාධිපතිටවත් පාරේ යන්න බැරි නම් මොකටද ඒ ලංකාව? මොකද්ද ඒකේ තියෙන දියුණුව? ඒකෙන් ඇති වැඩක් නැහැ. අපි වාගේ මිනිහෙක් මරලා විසික්කොත් එහෙම ගාලකට 7 මාසයකට පස්සේ අටසැකිල්ල හම්බෙයි. ජනාධිපතිතුමා නම් ඔය කොහේ හරි මොකෙක් හරි තලන්න හැදුවොත් වටේ ඉන්න ආරක්ෂකයෝ ඉන්න හින්දා වෙච්ච දේ ඒ වෙලාවට දැනගත්ත හැකි. හැබැයි අපි වාගේ එකෙක් තල්ලා විසික්කොත් එහෙම අටසැකිල්ල හොයා ගන්නවත් නැති තරම්. එහෙම වෙච්ච අටසැකිලි තියෙනවා ලංකාවේ ඕන තරම්. ඒව හොයයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. හැබැයි ජනාධිපතිතුමා ඒවා හෙව්වේ නැත්තම් පූජාසනයේ ඔබ ඉඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට රෙවි නැගිටින්නේ පූජාසනයේ ඔබ ඉඳුවා මෙව වැටෙන්න වලක් නැතුව අන්තිම වලට වැටුණාට පස්සේ හරි ඔබතුමාගේ වටිනාකම දැකලා පක්ෂේ වටිනාකම දැකලා ඔබතුමාට රජකම දීලා තියෙනවා. ඒ රජකම බාරගත්තා සේම රාජකීයත්වයේ කටයුතු ටිකත් මනාව සිද්ධ කළා මේ ලංකාවට ලස්සන ශ්‍රී ලංකාවක ස්වයංපෝෂිත මිනිස්සු සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සු මතු පරම්පරාවට කාටවත් අතපාන්නේ නැති මිනිස්සු జాතියක් කරන්න පුළුවන් නම් හොඳයි. කියන්න ಜಾති ගොඩාක් මගේ හිතේ මං කොරියාවට ගියාට පස්සේ වයස 92 අප්පච්චි කෙනෙක් ඒ අප්පච්චිත් එක්ක කතා කරද්දි මට කිව්වා අපේ රටේ හුණු සාල්ලු අරන් ගියේ සල්ලි නැතුව කැඩිච්ච සහල් අරන් ගිහිල්ලා නිවිති කොළ වාගේ කොළ జాතියක් තියෙනවා මේ කොළ වලින් අපි කැඳ හදනවා හාල් හුණු සාල් මිටක් අරකට දාලා මුට්ටියට අර කොළ ගොඩක් දාලා හැලියක් කාල් ගාලා හදා ගන්නවලු. ඒ කැඳ එක බීලා මුළු දවසම මේ කැඳ එකෙන් ජීවිතේ ගෙවුවලු. ඒගොල්ලෝ මිනිස්සයා කිව්වා එහෙම රටේ බලන්නකෝ ලංකාවේ මිනිස්සු ඇවිල්ලා අපේ රටේ හිඟා කනවනේ. අපේ රටේ කුලී වැඩ කරනවනේ. මේක කොහේ හරි වැරදිලා තියෙනවා. වයස අවුරුදු 92යි. එවුන්ට තේරිච්ච එක මෙවුන්ට තේරුන්නේ නැහනේ. වයස අවුරුදු 92 කොරියාවේ හිටපු මිනිහට තේරිච්ච එක අපේ රටේ හිටපු උන්ට තේරුන්නේ නැහැ. ජනපතිවරු, මැතිවරු, ඇමතිවරු, රටවැසියෝ, හාමුදුරුවරු ඔව් මට පුදුම වේදනාවක් තියෙනවා. මේ රට හදන්න පුළුවන් જાතියනේ. හාමුදුරුවරු හැල මේ රට හදන්න වෙන කවුරුත් නැහැ. මිහිඳු හාමුදුරුවන්ගේ පුත්තු ලෝතර බුදුරජාණන් වහන්සේගේ පුත්තු බුදු පුතුන් හැර මේ රටේ සෞභාග්‍ය නිර්මාණය කරපු මේ රට පූජනීය කරපු මේ රට රැකගත්ත වෙන જાතියක් නැහැ. උන්වහන්සේලාගේ ආශිර්වාදය නැතුව මේක ගෙනියන්න බෑ.